සුබම සුබ දහවලක් වෙන්නක ප්‍රාර්ථනා කරනවා වෙනස් හඬ YouTube channel එක නරඹන මගේ ආදරණීය අරුණ වල හැමෝටම. ඉතින් විදේශ හඬ channel එක මේ වෙද්දින් අක්‍රිය මට්ටමේ තියෙන්නේ යම් හේතුවක් එක්ක report එකක බලපෑමත් එක්ක channel එක తాවකාලිකව වසා දමා ඇත. ඉතින් එතෙක් මට ඔබත් එක්ක තියෙන ගනුදෙනුව නතර කර නොහැක. ඉතින් ඒක නිසා වෙනස් හඬ වැඩසටහන තිබුණේ වෙන දෙයක් ගීතවල අරුත තමයි අපි සමාජයට දුන්නේ. ඉතින් මේ දවස් කීපය මේ channel එක නැවත සක්‍රිය මට්ටමට එනතුරු ඔබට වෙනස් හඬක් කරහා ඔබත් එක්ක සමීප වෙනවා. ඉතින් මෙන්න මේ සහෝදරි මොකද හිතන්නේ? හවුස්මේට් කෙනෙක් ඇවිල්ලා මූණේ චිත්‍රය ඇඳගෙන නේද? එහෙම නැද්ද පේන්නේ ඔයාලට? මූණේ චිත්‍රය ඇඳගෙන ලිප්ස්ටික් ගාගෙන මූණේ යන. එහෙම නැද්ද පේන්නේ ඈතට? ලංකල බලන්නකෝ. මගේ ආදරණීය යාළුවනේ. මේ සහෝදරි අමානුෂයෙන් ගුටි කාලා ඉන්නේ ඔය. ඔය මූණේ තියෙන්නේ ලේ පිරෙන්න ගහපු පැල්ලම්. මේ කුවේට් රටේ ගෙදරකට ඇවිල්ලා මාසයකට ආසන්න මාසයක් එක පඩි අරන් තියෙන්නේ. මේ වෙද්දෙන් ඇයට අසාධ්‍යයි. ආදරණීය යාළුවනේ ඇවිල්ලා තින්නේ මාතා කියන ඒජන්සියෙන් කුරුණෑගල. අපි මේ වගේ නංගම් කියන්න බය නැහැ. මොකද මේ ආව ඒජන්සි වල පැටිකිරියේ එන්නේ නමගම කිව්වහම තමයි. දැන් මම දන්නවා මේ වීඩියෝ එක දැම්මම තව ගොඩ දෙනෙක් ඔය මාතා ඒජන්සි ගැන වර්ණනා කරනවා මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඇවිල්ලා. ඒ තරම් හොඳයි මේ ඒජන්සි හොඳේ. පට්ට ෂෝක් ඒජන්සි තියෙන ලංකාවේ. නම ගියපු ඒජන්සි කියලා කියන්නෙම ඉවරයි. මේ සහෝදරි මේ එවුවට පස්සේ ගෙදරට ගියාට පස්සේ ඒ ගෙදර හොඳ නැහැ කියලා කම්ප්ලේන්ට් කරනවා ඒජන්සියට. මොකද්ද කියන්නේ? මාස 3ක් ඉන්නකෝ. දැම්ම මාරු කරන්න බෑ. හොඳේ? මං චුට්ටක් ඒ කතාවට යන්න කලින් ඒ සහෝදරියගේ සහෝදරයාත් එක්ක මම මේ කතා බහ කරා. පොඩ්ඩක් ඉන්න. මොකද අක්ක රටාවේ කොහෙන්ද? මොකද අයියේ? අක්ක රටාවේ කොහෙන්ද? මාතා ඒජන්සි. කොහෙද? මාතා කොහෙද? කුරුණෑගල. කුරුණෑගල මාතා. તો කොයි කාලෙද මල්ලි ආවේ රටාවේ? මේ මාසයක් කරන මාර්තු 11. මාර්තු 11. අක්කගේ නම මොකක්ද සම්පූර්ණ කියන්නකෝ? අත්තනායක මුදියන්සේලාගේ ඔව් සුභද්‍රා තරංගනි. වයස මල්ලි 32. එතකොට දැන් මේ මාසය ඇතුළත දැන් ඔයාලා මේ ඇවිල්ලා අක්කා ඔයා ඒ අක්කට ඔය ගහන බයින් ඒවා ගැන කිව්වද ගෙදරට ගියාට පස්සේ? අපේ අක්කා අපිට කිව්වද කියලා අහන්නේ? ඔව් ඔව්. කාර්යතරය කිව්වට පස්සේ තමයි අපි මාතේකට කතා කරේ. ඔව් මාතේකට කතා කරා. ඒ මාතේ මොකද කිව්වේ? මාත එකස අපි මාතේකට කිව්වා මේස් මෙයාට මෙතන ඉන්න බෑ මෙයාට ගහනවා. මේ අපිට වෙන ගෙදරක් මාරු කරලා දෙන්න නැහිම නැත්තම් ලංකාවට හරි ගෙනත් දෙන්න කියලා. ඔව්. ඊට පස්සේ කිව්වා අපිට මාරු කරන්න බෑ මේ මාස 3ක් යනකම් එහෙම මාරු කරන්න බෑ මේ වීසත් නෑ මේ එහෙන් අපිට රෙකෝඩ් එකක් එවලා තියෙනවා මෙයා හොඳින් ඉන්නවා කියලා. ඔයාලා බොරු කියන්න එපා කිව්වා. ඒක ඔයාලා අක්කා ඔයාලා කතා කරන්නේ නැද්ද? අක්ක කතා කරේ නෑ සතියකට එකපාරක් කතා කරා මේ එච්චරයි. ඊට පස්සේ මේ අපිට කිව්වා මේ මෙයා ඊට පස්සේ ආයි අපි අරන් කිව්වා මෙයා මේ කතා කරන්නේ අපිට කොහොම හරි කතා කරවන්න කියලා. ඊට පස්සේ මාත ඒජන්සියෙන් දුන්නා මේ එයා නම්බරේ වෙනස් කළා මේ මෙන්න මේ නම්බරේට කතා කරලා බලන්නකෝ ඒකයි කතා කරලා නැත්තේ කියලා. ඊට පස්සේ අපි නම්බරේට කතා කරා. ඒ කතා කරාන් පස්සේ කතා කරන්නේ සුද්ධියා. ආ ඒ කියන්නේ මේක ගෙදර මම එහෙමනම් දන්නේ නැහැ කවුද කියලා ඉංග්‍රීසියෙන් තමයි කතා කරන්නේ. ඉංග්‍රීසියෙන් කතා කරේ. එතකොට ඊට පස්සේ දැන් මේ ඔයාලා කතා කරේම නැද්ද මේ සිද්ධිය වෙනකම්ම? මේ කොටේ ඔය පුච්චල ඒ මොන පුච්චු එක නම් දෑවේ ඊට පස්සේ ආයි කතා කරේ දවස් 4කට පස්සේ ඉස්සෙල්ලා මෙයා හොඳින් ඉන්නවා කියලා අපිට කියන්න බය වෙන්න පාන්න හොඳින් ඉන්නවා කියන එක විතරයි කියන්නේ නේ වෙන මොකද කියන්න දෙන්නේ නැහැ මොකෝ කියන්නේ එච්චරයි වීඩියෝ කෝල් එකක් ගන්න දෙන්නේ නැහැ නිකන් ඔය නෝමල් කෝල් එකක් තමයි දවස් 7කට එකයි කතා කරන්නේ අක්කට වයස කීයද මල්ලි අක්කට වයස 1993 මේ 11 මේ 3 බබාලා හැම ඉන්නවද බැලුවේ නැත්නම් කොහමද? ඔව් පොඩි කෙනෙක් ඉන්නවා එයාට අවුරුදු 2යි. ඉන්නවා. මේ එතකොට හරි දැනට අක්කා ඉන්නේ ඒජන්සි එකට ගෙනලා තියෙනවා. හරිද?
එතකොට ඒක උදේ එම්බසි එකක් ගන්නලා කිව්වා කොහොමත් ඒක විශේෂ ඒක විමර්ශනයක් කරේ අනිවාර්යයෙන්ම ඔය සම්බන්ධව මට ඕනේ මොකද දැන් මම ඒතර ඔයාලට මේ ෆැමිලි ලයින් කරවන්නේ මාතා එක කියලාද? ඔව් මාතක අපි දන්නේ නැනේ මේ අයියේ ඒ කිව්වනේ අපිට මෙහෙම අපි විදේශයෙන් කතා කරන්න කියලා අපිත් පැවතුනානේ. ඔව්. ඊට පස්සේ ගේ ලයින් කරගත්තා. අපි ඔව්. හරි ඒක තමයි කරගත්ත කොහොම වැඩේ කමන්නේ දැන් වැඩේ කොහොම හරි කමන්නේ පත්තුලා තියනවා දැන් හරිද මම හෙට බලලා විස්තර කරපහන්න දෙන්නවද අනි මේ අක්කර කරදරයක් නෑ නෑ දැන් අවුලක් නෑ දැන් උසන්න දැන් ඒකෙල්ල හෙට උදේ එම්බසි ගෙනල්ලා කිව්වා දැන් මම දැන් කතා කරා ඒක හෙට උදේ වෙනකම් බලලා මොකක්ද කියනවා මොකක්ද දෙන්නේ කියලා හරිද අනි නානේ ඔය පැමිණිල්ල කියලා කියන්නේ අර කතා කරාට පස්සේ මේගොල්ලෝ දානවා පැමිණිල්ලක් විදේශ සේවයකේ. තංගල්ලේ මං හිතන්නේ. දැම්මට පස්සේ පහෝදා කතා කරනවා විදේශ සේවයක විදිහට කතා කරලා තියෙන ඒජන්සියෙන්. පැමිණිල්ල අයින් කරගන්න අපි පස්සේ විසඳුවයි කියලා. ඒකල අර විදිහට කෝල් එකක් තමයි එන්නේ. හරි? හැබැයි ඊළඟට වෙන්නේ මොකද්ද? අන්නේ පැමිණිල්ල විභාග වෙන්නේ නැහැ. ඒ කාන්තාව විතරම ඉන්නවා. ඊළඟට ඔන්න ඔය ෆොටෝ එක තමයි අවිල්ලා තියෙන්නේ. මේ විදිහට පුච්චලා දන්නෙත් නැහැ ගහලා දන්නෙත් නැහැ මන් දන්නේ නැහැ මේක මොනවා කළාද කියන තාම හරියට ළමත් අපි කතා කරන්න ඕනේ නැහැ. එතකොට ඕක තමයි අපිට ලැබෙන්නේ. එතකොට මේක ලැබිලා තිබි ඉස්සලා මම රිස්වා මාලේට ඊට පස්සේ එයා හරහා මට දාලා ඒ වෙනකොට කොහමද මට මේක සම්බන්ධුනේ රෑ. හැබැයි මම ඒ වෙලාවෙම කතා කරලා මේක දැම්මට පස්සේ මට ඒ වෙලෙම අදාළ නිලධාරීන්නේ කියනවා මෙයා මේ වෙද්දින් ඒජන්සියට ගත්තයි කියලා. ඒජන්සි බාරේ ඉන්නේ කියලා. ඉතින් කොහොම හරි ඒ වෙද්දි මට ඒ පණිවිඩය මම දෙනකොටම වැඩේ සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මම කියන්නේ අර මුල පැමිණිල්ල අයින් කර ගැනීම වැරදක්. මොකද කතා කරපු සැනින් මූණ බලලා නැහැ මුකුත් කළා නැහැ පැමිණිල්ල අයින් කරගෙන. එතකොට ඒජන්සිය තමයි මේ මැච් එක ගහලා තියෙන්නේ විදේශ සේවයක විදිහට. ප්‍රශ්න විසඳුවයි කියලා. හැබැයි විසඳු ප්‍රශ්නයක් නැහැ. අවසානට මෙහෙම හරි බේරුණක ලොකු දෙයක් ගුටි කාලා බේරුණ එක සමහරවිට ජීවිතේ පවා හානි වෙන්න තිබුණා. ඉතින් මට මේ ආරංචි හැටියට ඒක දෙන හවුස් මේට් පවා මෙයාට ගහලා තියෙනවා. එහෙම තමයි මට පණිවිඩ දීපු සහෝදරිය කිව්වේ මෙහෙම තත්ත්වයක් තමයි තිබුණේ කියලා. එතකොට දැන් මෙයාට වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කරලා තියෙනවා. ඉදිරි කටයුතු සිද්ධ වෙයි. මම හිතන්නේ මේකට සාධාරණ ඉෂ්ට වෙයි කියලා මම ලොකු බලාපොරොත්තුවක ඉන්නවා. ඒ වගේම මම මේ පිළිබඳව ලොකු අවධානයක ඉන්නවා. මොකද්ද වෙන්නේ? මොකද මෙහෙම මිනිස්සු ගුටි කන්න එන්නේ නැහැ. පුච්ච ගන්න එන්නේ නැහැ. දූෂණය වෙන්න රට එන්නේ නැහැ. මැරෙන්න රට එන්නේ නැහැ. කුටි කාලයක එකකින්. ඒජන්සිට වක්කීමක් තියෙනුනේ ඒ දාපු මොකද මේ ඒජන්සි කිසිම හත්ලවක් දන්නේ නැහැනේ මේ ගෙවල් ඇතුළ. ඒගොල්ලෝ මොනවා දැනගෙනද කියන්නේ ඒකේතර ෂෝක් කියලා VIP කියලා කියන ලොකු කතන්දර කියනවනේ. හැබැයි ඒ ලංකාවේ ඒජන්ට් දන්නෙත් නැහැ. මෙහි ඒජන්ට් දන්නෙත් නැහැ. ගෙදර ඇතුළාන්තේ කොහොමද කියලා දන්නේ නැහැ. මොන වගේ පිස්සෝ පිහාට්ටෝ ඉන්නවද මොන වගේ තිරසන් ඉන්නවද කියලා දන්නේ නැහැ. මනුස්සකම් තියෙන ගෙවල් තියෙනවා. හැබැයි ඒ වගේම තිරසන් වෙන ගෙවලුත් තියෙනවා. එතකොට ඒ ගෙවල් වලට ගියාට පස්සේ වෙන අසාධාරණයක් ගැන ගෙදරට ඒජන්සිය කතා කරලා කිව්වහම ඒජන්සිය ඒ පිළිබඳව සාවධාන වෙන්න එපා. කාරුණික වෙන්න එපා. එයාට තේරෙන්නේ ගෙදර වටපිටාව මොකද්ද කියන කාරණා. ඉතින් ගහනවා කියලා කිව්වහමත් ඔහොම ඉඳපන් මාස් තුනක් ගැන ගුටි කාලා මැරෙන්නද කියන්නේ. මේ පේනවනේ අවසාන වෙලා තියෙන අපරාධේ. තව දෙයක් වුණා නම් කවුද ජීවිතේට වග කියන්නේ? ගහපු කරපු එක හිරේ ගියා කියන්නකො වැඩක් තියේද? අර චූටි අවුරුදු දෙක දරුවෙකුට අම්මා කෙනෙක් දෙන්න පුළුවන්ද? අපි මෙන්න මේකයි කියන්නේ. මේ ඒජන්සි වගකීම් විරහිතව වැඩ කටයුතු කරන්නේ. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ අවසානට එක්ක කද්දාම ගෙදරින් පැනලා යන එක. ගුටි කන්න බෑනේ හැමදාම. කන්නතෝ බඩගින්න ඉන්න බෑනේ හැමදාම. දූෂණය වෙන්න බෑනේ. එතකොට මේ ඒජන්සි වල වගකීමක් තියෙනවනේ තමන් යොදවපු ගෙදර කරදරයක් කියලා සේවිකාව කියනවා නම් සේවකයෙක් කියනවා නම් ඒ පිළිබඳව සොයා බැලීම කරන්න ඒ පිළිබඳව මොනවා හරි පරීක්ෂණයක් කරන්න වගකීමක් තියෙන්න ඕනේ. අර විදිහට හොරාට කතා කරලා විදේශ සේවයක් විදිහට ෆැමිලි ලයින් කරගන්න කියන කාරණා නෙමෙයි වෙන්න ඕනේ. මුන්ට ෆැමිලි දෙවම රිදෙනවා. හේතුව මොකද ගොඩක් කටයුතු කරගන්න හරි අමාරු. ෆැමිලි වැඩිපුර වෙන්න බ්ලොක් ලිස්ට් එකට යනවා ආයතන. එයා වලක්ක ගන්න මොකද කරන්නේ? පස්සේ විසඳුවයි කියලා ටක් ගාලා කියලා ෆැමිලි දාව පාර්සලට ෆැමිලි ලයින් කරගන්න කියනවා. මම ඔබට කියනවා ප්‍රශ්නේ විසඳන දුරු කිසිම කෙනෙක් ෆැමිලි ලයින් කරන්න එපා. ප්‍රශ්නේ ගුටි කන තැනක ඉන්නම් එතනින් ගත්තට පස්සේ මූණ බලලා වීඩියෝ කෝල් එක අරගෙන කතා බහ කරලා එයා හොඳයිද කියලා හොයලා බලලා කරන්න. දැන් එම්බසියේ
මෙයාට දැන් ගෙදර මට කතා කරලා මට පණිවිඩ දෙන්නේ නැහැ දැන්. මොකද අපි කතා කර ආයතනෙක අපිට ප්‍රශ්න අපිට කියන්නේ නැහැ. එතකොට දැන් මම ගෙදර කතා කරලා කතා කරේ වොයිස් කෝල් එකක් කරන් කතා කරා මම බෙහෙත් බොනවා කිව්වා මට හොඳයි කිව්වා ඔච්චරයි කිව්වේ කිව්වා. ඉතින් මම වීඩියෝ කෝල් එකක් ගත්තද නෑ අයියේ මොකක් ගත්තේ නෑ ෆෝන් එක කට් කරලා ඔච්චරයි. එතකොට දැන් මේ ළමයා ඇත්තටම හොඳ මට්ටමේ ඉන්නවද නැත්නම් එයාගේ ව්‍යාකූල තත්ත්වෙන් ඉන්නවද අපි දන්නේ නැහැ. හැබැයි කෙසේ කොහොමත් මේ පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා. වගේම එම්බසි සතුයි. ඒජන්සිය මේකට මග හැරපු විදිහට මේකට වාක්‍ය දුන. අනික මේ ළමයා ඇවිල්ලා තියෙන්නේ 120 පඩියට. ගෙවලා තියෙන ඩිනර් 78යි. මේන චෙක් එක දාපු එක 78යි. ඒ කියන්නේ 80ක් දෙන්නම් කියලා ඒකෙන් අර කමිෂන් එක කපාගෙන ඔන්න 78ක් තමයි දාලා තියෙන ගෙදරට සල්ලි. 120 දාපු ළමයි. ඊටු පඩියක් තරන් දීම වාක්‍යෙම එම්බසිය සතුයි. ඒජන්සිය වග කිය යුතුයි. මාතා ඒජන්සිය කුරුණෑගල නඩු තියෙන තරමක් තියෙන්නේ ඔය ලොකු ඒජන්සි වල නම් වලින්. හොඳේ. මේ හැයිලා කුට්ටිත කන තරමක් කන්නේ ඔය ඒජන්සි වලින් ආපු අය තමයි. ඉතින් කාගෙන් දෙන්නේ රට එතකොට? මේ ලියාපදිංචි ආයතන. ඔබ දකින්න ඇති මාතා එකේ උදවිය තමයි මම හිතන්නේ ගියා අර ඇමතිලාගේ ළඟම හිටියේ හොඳේ. මනුෂ්‍යගේ ළඟම හිටියේ ගෝලේ හොඳේ. මම දැක්ක දැන් මාතා එකෙන් ජපාන් පටවනවා. එහෙ ලොකු ව්‍යාපෘති කරනවා. හොඳයි. මෙහෙ ඉන්නේ ගුටි ගන්නලා ජපාන් පටවන එක හොඳයි එක අතකින්. ඇත්තටම කනගාටුයි මේ රට විරුවන්ගේ ප්‍රශ්න වලට කිසිම රජයක් තාම මැදිහත් වෙලා නැහැ. විජිතේරත් කියලා ඇමති කෙනෙක් ඉන්නා ඌ උන්නත මලාද නැහැ. දැන් කියයි මේ ඔක්කොම හෙන ගහපුවාම අවසානට රජයට ඔව් රජයට තමයි. නැත්නම් අපේ ගෙදර account එකට දාගන්න. මේ වෙනකම් මොනවද කරේ? රට විරුව පිළිබඳව. මොකද්ද වෙනස් කරපු ක්‍රමවේදය? රට එන්නේ පරණ විදිහටමයි. හොරාට රිපෝට් හදන උන් මේ වෙද්දින් අහු වෙනවා. ඒජන්සි කාර්යවන්ට එක ඒජන්සියක් තිබ්බේ උන්ට ඒජන්සි දෙකක් දාන්න තව එකක් දෙකක් දා ගන්න අවසර දීලා තියෙනවා. ඒතකොට උන්ට කියනවා මෙච්චර පටවපන් මාසෙට කියලා. ඒතකොට උන් ඒ පටවනකගේ හොඳ නරක ගුණාගුණ වැඩක් නැහැ. උන් පම්පදු හරි කමන්නේ නාඩි වැඩ කරනවා නම් රට පටවනවා. මොකද උන්ගේ ආයතන නැත්තම් වහලා දානවා. ඒක නිසා. ඉතින් ක්‍රමවේද වෙනසක් වෙලා නැහැ. ආණ්ඩුවට ඕනේ සල්ලි. විදේශගත ශ්‍රමිකයාගේ මුදල්. විදේශගත ප්‍රේෂණ ගොඩ පෙන්නන්න. පෙන්න ඉන්නකෝ. දැන් ඔයගොල්ලෝ හිතන් ඇති ආණ්ඩුව බලයට එන්න වැඩ කටයුතු කරේ රජයේ සේවකයෝ විතරයි කියලා. රට විරෝ මොකුත්ම කරලා නැහැ. සියඹලා ගෙනාම නැහැ හිතන් ඉන්නේ. මතක තියාගන්න ලක්ෂ 30ක් විතර රට විරෝ තමයි ගෙවල් වල පවුල් වල ඉන්නේ උන්ගේ ඡන්ද දෙක ගන්න හැටි හැදුවේ. එහෙම නැත්තම් කොරයි උඹලා. හොඳේ? මොකෝ මේ? අහවල් ලබුකලියක් කොල්ල තිබ්බ දෙයක් නැහනේ. කතාවට තමයි දුන්නේ. ඒ කතාවට දුන්නේ මිනිස්සු විශ්වාස කළා මේ ආණ්ඩුව. මේ බලයට ආව මිනිස්සු ගැන විශ්වාසයක් තිබ්බා. මොකද උන් අපිත් එක්කම හිටපුන්නේ. අපේ ප්‍රශ්න හඳුනාගත්තේ උන්. ප්‍රශ්න 19ක් ඕගොල්ලෝ දකින්න නැති. විදේශගත ප්‍රතිපත්තියක් විතර වෙනම එකක් දැම්ම ලොකු උත්සවයක් තියලා. ඒකේ තිබුණා මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන විදිහ. කොයියද? කෝ එකක් සිද්ධ වෙච්ච එකක් මොනවද වෙලා තියෙන්නේ? ඉහළ සිට පහළට පහළ සිට ඉහළට මොකක් කියන්න පුළුවන් එකක් පෙන්වන්නකෝ බලන්න. දායක සභාව කලබල වෙන්න එපා. හොඳේ? කියන්න බෑ. හරි? අපිත් ඕන ඡන්දෙ දීපේ උන් තමයි. ඒ හින්දා අපි කලබලත් නැත්තම් උඹලා කලබල වෙන්නත් එපා. අපි මේ කියන්නේ උඹලා අපි හැමෝගෙම ප්‍රශ්නේ. හොඳේ? මේ සහෝදරියට සාධාරණ විය යුතුයි. ගුටි කණ්ඩ මැරෙන්න දූෂණය වෙන්න රට එන්නේ නැහැ. මේවට අනිවාර්යෙන් සාධාරණයක් ලැබිය යුතුයි. මේ රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය යොමු කරලා ඒ මොකಾದ ගහපක හොයලා බලලා මොකක් හරි කමන්නේ උන්ගෙන් වන්දි අරන් මේ සහෝදරයට සාධාරණ විය යුතුමයි. නැවත මේ වන්දේවල් නොවෙන්න වග බලාගත යුතුමයි. ඒජන්සි වල වගකීමක් තියෙන්න ඕනේ. කවුරු හරි කතා කරලා කියනවා නම් තමන්ගෙන් ආපු එකෙක් ගෙදර හොඳ නැහැ, ගුටි කන්න තියෙනවා, කණ්ඩ බොන්න නැහැ, පඩි ටික නැහැ, දූෂණය වෙනවා කියනවා නම් උන්ට මතක් වෙන්න ඕනේ මේ මගේ අම්මා අක්කා වගේ උන් තමයි රට ගිහින් ඉන්නේ. අනේ මං ඉක්මනින් මේකට මැදිහත් වෙන්න ඕනේ කියලා. හැබැයි උඹලට පේන්නේ උන් මස් කෑලි විතරක් නම් උඹලා කවදාවත් ඒවා කරන්නේ නැහැ. ඒ හින්දා මස් කඩකාරයෝ වෙන්න එපා. කාරුණික ව්‍යාපාරිකයෙක් කියලා මනුස්සත්වෙන් තියෙන ව්‍යාපාරිකයෙක් කියලා ඉල්ලීම කරනවා. ඉතින් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සම්මා සම්බුත් සරණයි. නැවතත් කියලා මේ සහෝදරට හැකි ඉක්මනින් සාධාරණ විය යුතුයි මේ කරපු අසමජ්ජාති වැඩේට. ගිහින් එන්නම් පුස්සන්න.